රුවන්වැලි මහන්සෑය වෙනුවෙන් පැහැදුන සිතින් වචනයක් ප්‍රකාශ කළත් දිවුලුව යනවා. එහි තරම් ආනුභාවයි. අද ගොඩාක් දුරට අපි එක පැත්තක් ගත්තොත් අමනුෂ්‍ය ප්‍රශ්න වලින් බැට කන මිනිස්සු. ඒ අමනුෂ්‍ය ප්‍රශ්න වලින් බැට කන මිනිස්සු යක්ෂ ප්‍රේත භූත පිසාච එක එක දිෂ්ටි වෙහෙලා ඊළඟට ගෙවල් වල කරදර ඇත්තනම රත්නමාලි මහසෑය රජු ප්‍රදක්ෂිනා කළා පිරිත් කියලා ජීවිතේ පූජා කළා නම් ඇත්තටම ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල නැතුව නෙවෙයි. ඊළඟට මහසෑයට මලක් පූජා කළත් පැහැදුණු සිතින් දෙව්ලොව සුගති සම්පත් පිණිස පිං රැස් වෙනවා. ඊළඟට මහසෑය මළුවේ බණක් භාවනාවක් කරගන්න නැත්නම් සාමාන්‍ය තැනක භාවනා කරනවට වැඩිය ගොඩාක් හිතට පහසුවක් වෙනවා. ඊළඟට රන්මැලි මහසෑය 5000ක් කල් අවුරුදු ලෝක සතට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් කාටත් සිත සලසනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ස්වභාවයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටිත්වා කියනකොට තමයි ඒ විදිහටම වැඩ සිටියේ. ඒ නිසා ඒ අදිෂ්ඨානයට අනුව ඒ විදිහටම ධාතුන් වහන්සේලා වැඩ හිටියා නම් අවුරුදු 5000ක් කල් සිත සලසනවා. ඒ නිසා රුවන්වැලි මහසෑයට වන්දනමාන කරන්න, ජීවිතේ පූජා කරන්න, ගෙවල් දොරවල් වල කරදර එනකොට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා, කිරිහාර පූජා කරලා, පවුල් පිටින් රුවන්වැලි මහසෑයට බාර වෙන්න මොනවා හරි වචනකින් හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ මහා ස්තූපේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න කියලා සිරිපා කමල් අල්ලලා වඳිනවා වගේ පාදමේ හිස තියලා වන්දනා කරන්න. ඊළඟට අවුරුද්දට එක වතාවක්වත් අඩුම තරමේ මහා සෑයට ගිහිල්ලා පවුලේ පිරිස තම තමන් ගිහිල්ලා ජීවිතේ පූජා කරලා වඳින්න පුදන්න පුදුම ආශිර්වාදය සැලසෙනවා. හරියට රත්නමාලි මහසෑය රජාණන් වහන්සේගෙන් අපි පිහිටක් ගත්තේ නැත්නම් මහත්තයා හරියට නිදානියක් උඩ ඉන්න හිඟන්නෙක් වගේ. පහනක් අතේ තියාගෙන ඉන්න අන්ධෙක් වගේ. තේරෙනවනේ? දන්සලක ඉන්න කුසගින්නෙන් පීඩා විඳින දුගියෙක් වගේ. ඒ නිසා ඔබට එසේ නොවේවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් රත්නමාලි මහා සෑය රජුන්ගේ අනන්ත අනුභවයෙන් සකල සතට සිත් වේවා.